හලෝ යාළුවනේ ST පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම subscribe කරලා bell එක ඔබන්න. ආයුබෝවන් හැමෝටම. අද අපි යන්නේ හරියටම පුංචි රහස් පරීක්ෂකයෝ වගේ මාරම ලස්සන අභිරහසක් විසඳන්නයි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට එන මේ වගේ බුද්ධි පරීක්ෂණ ගැටලු කියන්නේ නිකම්ම ප්‍රශ්නේ නෙවෙයි. හරියටම රහස් පරීක්ෂක කතාලගේ දේවල්. ඉතින් මේකෙදී අපිට තියෙනවා විදුලි බුබුලු පුවරු දෙටක හැංගිලා තියෙන ලොකු රහසක් හොයාගන්න. අපි කවුරුත් එකතු වෙලා මේ අපූර්ව ගැටලුව පියවරෙන් පියවර කොහොමද ලියාගන්නේ තියෙන බලමු. හරි අපි මේකට යමු වෙමු. මේ පේන x සහ y කියන පුවරු දෙක දිහා ටිකක් හොඳින් බලන්නකෝ. අපේ අභිරහස තමයි x පුවරුවේ බල්බ් 3ක් දැල් වෙනකොට අන්න ඒ අංක 3ම y පුවරුවේ දැල් වෙන අවස්ථාව හොයාගන්න එක. හැබැයි ඉතින් මේක එකපාරටම පේනවට වඩා ටිකක් වෙනස්. මොකද මේක ඇතුලේ පුංචි රහසක් එහෙමත් නැත්නම් පුංචි ගැට ගැසීමක් හැංගිලා තියෙනවා. මෙන්න මේ අභිරහසේ තියෙන ලොකුම උගුල. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා. ඒ තමයි බල්බේ ගහලා තියෙන අංකය සහ ඒ බල්බේ තියෙන ස්ථානය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක් කියන එක. X පුවරුවේ බල්බ පිරිවෙලට 1 ඉඳන් 4ට තිබුණට Y පුවරුවේ ඒ අංක තියෙන්නේ සම්පූර්ණයෙන්ම කලවම් වෙලා. අන්න ඒකයි අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ තැන. මේක පටලවා ගත්තොත් එල්ව මුළු ගැටලුවම වර්ධිනවා. දැන් මෙහි තියෙන ඇත්තටම සිත් ගන්නාසුළු කාරණේ තමයි මේ ගැටලුවේ හැංගිලා තියෙන ප්‍රධාන නීතිය හඳුනා ගන්න එක. X පුවරුවේ යම් බල්බයක් දැල් වෙනකොට Y පුවරුවේ දැල් වෙන්නේ ඒ අංකයේම ගහලා තියෙන බල්බේ නෙවෙයි. ඊට අනුරූපව Y පුවරුවේ ඒ ස්ථානයේම තියෙන බල්බයයි පත්තු වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට X පුවරුවේ පළවෙනි තැන තියෙන බල්බේ පත්තු වුණොත් Y පුවරුවේ පත්තු වෙන්නේ පළවෙනි තැන තියෙන බල්බයමයි. අංකය මොකක් වුණත් වැඩක් නැහැ. අදාළ වෙන්නේ ස්ථානය විතරමයි. මේ සංකීර්ණ පින්තූරය සරල සිතියමකට හරවා ගත්තාම මේක විසඳන්න හරිම ලේසි. අපි මේකට කියමු රහස් පරීක්ෂකයාගේ සටහන කියලා. බලමුකෝ මේක ගැලපෙන විදිය. X පුවරුවේ පළවෙනි ස්ථානයේ තියෙන අංක 1. ඒක පත් වුණාම Y පුවරුවේ පළවෙනි ස්ථානයේ තියෙන අංක 3 තමයි පත්තු වෙන්නේ. ඒ කියන්නේ x ගේ 1 පත්තු වුණොත් y ගේ 3 පත්තු වෙනවා. ඒ වගේම x පුවරුවේ දෙවෙනි තැන තියෙන 2 පත්තු වුණාම y පුවරුවේ දෙවෙනි තැන තියෙන 5 පත්තු වෙනවා. ඊළඟට x 3 පත්තු වෙනකොට y 4ත් x 4 පත්තු වෙනකොට y 1ත් පත්තු වෙනවා. x 5ට y 2ත් x 6ට y 7ත් අවසානයේට x 7 වෙනි ස්ථානයට y 6ත් සම්බන්ධ වෙනවා. දැක්ක නේද? මේ ලයිස්තුව තමයි අපේ අභිරහස විසඳන ප්‍රධානම යතුර. හරි. දැන් අපේ යතුර ලෑස්ති. ඊළඟ පියවර තමයි සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන එක. ඒ කියන්නේ මේ ගැටලුවේ දීලා තියෙන පිළිතුරු තුන අපි එකින් එක පරීක්ෂා කරලා බලන්න ඕනේ. අපිට ඕනේ X පුවරුවේ දැල් වෙන අංක 3ම හරියටම ඒ විදියටම Y පුවරුවේ දැල් වෙන අවස්ථාව හොයාගන්න. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. සැකයක් තියාගන්න හොඳ නැති නිසා අපි හැම විකල්පයක්ම එකින් එක අරගෙනම බලමු. පළවෙනි පිළිතුර පරීක්ෂා කරමු. ඒකේ තියෙන්නේ අංක 2 5 සහ 7. X පුවරුවේ අංක 2 දැල් වෙනකොට ඒක දෙවනි ස්ථානයේ තියෙන නිසා Y පුවරුවේ දෙවනි ස්ථානයේ තියෙන අංක 5 දැල් වෙනවා. ඊළඟට X 5 දැල් වෙනකොට Y දැල් වෙන්නේ අංක 2. ඒ වගේම X 7 දැල් වෙනකොට Y දැල් වෙන්නේ අංක 6. එතකොට X පුවරුවේ දැල් වුණේ 2, 5 සහ 7 කියන අංක 3. හැබැයි Y පුවරුවේ දැල් වුණේ 5, 2 සහ 6 කියන අංක 3. මෙතනදී 2 සහ 5 කියන අංක දෙකම පුවරු දෙකෙම තිබුණත් X පුවරුවේ 7 වෙනුවට Y පුවරුවේ තියෙන්නේ 6. ඒ නිසා මේ කට්ටල දෙක සම්පූර්ණයෙන්ම සමාන නෑ නේද? ඉතින් පළවෙනි පිළිතුරු වැරදි. මේන් ඊටා අපූර්වට පැහැදිලි වෙන්නේ අපි ඊළඟ විකල්පයට යා යුතු බවයි. අපි දෙවෙනි පිළිතුර බලමු. ඒකේ තියෙන්නේ 1, 3 සහ 4. X පුවරුවේ පළවෙනි ස්ථානයේ තියෙන එක දැල් වෙනකොට Y පුවරුවේ අංක 3 දැල් වෙනවා. X පුවරුවේ 3 වෙනි ස්ථානයේ තියෙන 3 දැල් වෙනකොට Y 4 දැල් වෙනවා. අන්තිමට X 4 වෙනි ස්ථානයේ තියෙන 4 දැල් වෙනකොට Y 1 දැල් වෙනවා. බලන්න මේකේ අපූර්ව. X පුවරුවේ දැල්ුනේ 1 3 4. Y පුවරුවේ දැල්ුනේ 3 4 1. ඒ කියන්නේ අංක 3ම එකම කට්ටලයක්. පිළිවෙල වෙනස් වුණාට අංක 3 මේකයි. අපිට ඕනේ කරේ හරියටම මේකයි. පුවරු දෙකෙම තියෙන්නේ එකම අංක සහිත බල්බ කට්ටලයක්. හැබැයි ඉතින් හොඳ රහස් පරීක්ෂකයෝ කවදාවත් වැඩේ බාගෙට කරලා නවත්තන්නේ නැහැ. අපි තුන්වෙනි පිළිතුරත් පරීක්ෂා කරලම බලමු. ඒකේ තියෙන්නේ 1 4 සහ 6. අපේ සිතියමට අනුව X පුවරුවේ 1ට Y 3 දැල් වෙනවා. X 4ට Y 1 දැල් වෙනවා. X 6ට Y 7 දැල් වෙනවා. එතකොට X 1 4 6 කට්ටලයට Y ලැබෙන්නේ 3 1 7 කියන කට්ටලය. ඒකත් සමාන නෑ.
ඒ කියන්නේ අපේ නිවැරදි පිළිතුර විදිහට අපි කලින් හොයාගත්ත දෙවෙනි පිළිතුර 100% නිවැරදි කියලා අපිට දැන් ඉතාමත් විශ්වාසයි. ඉතින් මෙහි තීරණාත්මක කරුණු තමයි විභාගයේදී මේ වගේ ගැටලුවක් ආවම කලබල වෙන්නේ නැතුව පිළිවෙලකට හිතන එක. පළවෙනි දේ තමයි බල්බයේ අංකයයි ඒක පිහිටලා තියෙන ස්ථානයයි පටලවා ගන්නේ නැතුව හොඳින් වෙන් කරලා හඳුනා ගන්න එක. ඊළඟට අපි කලින් කළා වගේ කොලයක පුංචි සිතියමක් හදාගන්න මොන ස්ථානයටද මොන අංකය එන්නේ කියලා. අන්තිමට දීලා තියෙන පිළිතුරු එකිනෙක ඒ සිතියම ආධාරයෙන් පරීක්ෂා කරලා බලන්න. මේ පියවර තුන හරියටම අනුගමනය කළොත් මේ වගේ ඕනෑම සංකීර්ණ ගැටලුවක් හරිම ලේසියෙන් වගේම නිවැරදිව විසඳන්න පුළුවන්. අද අපි මේ අපූර්ව අභිරහස ඉතාමත් සාර්ථකව විසඳුවා. හරියට හිතන්න පුරුදු වුණොත් ගණිත සහ බුද්ධි පරීක්ෂණ ගැටලු කියන්නේ මහන්සි වෙලා බයෙන් කරන දෙයක් නෙවෙයි විනෝදෙන් කරන්න පුළුවන් ලස්සන ක්‍රීඩාවක්. ඉතින් මීළඟ විභාගයේදී මෙවැනි රහස් විසඳන්න දැන් අපි සූදානම් නේද? අනිවාර්යයෙන්ම. මේ වගේ තවත් අපූර්ව සිත් ගන්නාසුළු දේවල් එක්ක අපි නැවතත් හමුවෙමු. එතකන් හැමෝටම ජයග්‍රාහී දවසක් වේවා. Subscribe to ST Publications. Don't forget the bell icon.